සුබ දවසක්. අදත් පිළිගන්නවා විමල් ප්ලාන්ටේෂන් අපේ YouTube channel එකට. අද අපි ගෙනල්ලා තියෙන්නේ අපේ එලිමහන් අයිබිරිස් වගාවේ කොහොමද නඩත්තු වෙන්නේ කියලායි. අපි කොහොමද පැල ටික arrange කරලා තියෙන්නේ කියලායි ඔයාලට කියන්න. හරියන අපි එන වීඩියෝ එකට යමු. අපි මතක් කිරීමක් කරන්න ඕන. අපි subscribe කරලා නැති කට්ටිය ඉන්නවා නම් අපි subscribe කරලා අපිට support එකක් දෙන්න. මුලින්ම කියන්න ඕන අපි මේ එලිමහන් වගාව කරලා තියෙන්නේ වර්ග අඩි 800ක් 900ක් අතර ප්‍රමාණයක. මෙතන සාමාන්‍යයෙන් පැල තියලා තියෙන 250ක් විතර සාමාන්‍යයෙන් එලිමහනේ හදන උට එහෙම අපිට වර්ග අඩි ගණනක් කියන්න බෑ. අපි මෙතන හදලා තියෙන වර්ග අඩි 800ක පැල ප්‍රමාණයක්. මම දැන් ඔයාලට කියන්නම් සාමාන්‍යයෙන් අපි මේ පැල 250 තියෙනකොට අපි මුලින්ම පේලි 3කට මේක වෙන් කරගත්තා. මොකද අපිට යන්න එන්න පාසුවක් තියෙන්න ඕන. අනික අපි බෙහෙත් එහෙම ගහනවා නම් ඒකටත් පාසුව තියෙන්න ඕන නිසා ඔයාලට පේනවා අපි මේ පැල පේලි දෙකක් අතර ඉඩ ටිකක් වැඩියක් තියලා තියෙනවා. ඒ අපි දැන් ඔය බෙහෙත් ගහන්න වල ගලවන්න පොහොර දාන්න වගේ දේවල් වලට අපිට ටිකක් ඉඩ ප්‍රමාණයක් අවශ්‍ය වෙනවා. අනික අපි අස්වැන්න එල්ලන කාලේ උනත් අපිට කූඩයක් උනත් අරන් යන්න පුළුවන් තරමටම ඉඩ තියෙන්න ඕන. ඒ නිසා මෙතන අපි සාමාන්‍යයෙන් පැල පේලි දෙකක් අතර අඩි එකක් එකමාරක් අතර ප්‍රමාණයක් වගේ අපි තියලා තියෙනවා. මේක වැඩි වෙන්න පුළුවන්. මේක අපේ ප්ලාන්ටේෂන් එක අපි කරපු විදිහ අපි ඔයාලට කියන්නේ. ඔයාලට පේනවා මේ පේලියක තියෙන පැල පැකට් දෙකක් අතර සාමාන්‍ය ටිකක් ගොඩක්ම නෙවෙයි සාමාන්‍ය ඉඩක් තියලා අපි තියලා තියෙනවා. ඒ ගහ වර්ධනය වෙන්න. එතන සාමාන්‍යයෙන් අපිට අඩිය වලින් කියන්න අමාරුයි. සාමාන්‍යයෙන් සෙන්ටිමීටර් 30ක් වගේ දුරක් තියෙනවා පැකට් දෙකක් අතර දුර එක පේලියක. හරි අපි දැන් පැල ටික සකස් කරගෙන ඉවරයි. එහෙනම් අපි වැල්ල ටික පැකට් ටික arrange කරලා ඉවරයි. දැන් මේ දවස් ටිකේ හැටියට ගොඩක් වැස්ස කාලයක්. වැස්ස කාලයකට සාමාන්‍යයෙන් පැලයකට ලෙඩ හැදෙනවා වැඩි. දියබලං කනවා පාදස්ත කුණු වෙනවා වගේ ලෙඩ අපිට බලන්න පුළුවන්. මේකට අපි යොදාගත්ත බීටා කැප්ටන් කියන ඉලිරනාශකය. මේ නාශකය යොදන්න විදිය මම ඉස්සරහට ඔයාලට කියන්නම්. ඒ වගේ මේ අඩුවනේ දිලීර්නාශකය යොදන්න කලින් අපි සාමාන්‍යයෙන් තියෙන වල් පැල ඇටි වගේ දේවල් ඉවත් කරගන්න පැලේ ගාවින් මේ තියෙන්නේ අපි ගත්ත දිලීර්නාශකය බීටා කැප්ටන් කියන එක. මේකට ඔයාලට සාමාන්‍යයෙන් ඔයාලට අයිමිරිස් වගාවක් කරනවා නම් ඔයාලට තව ඔප්ස්ටීන් ටැබ්ලට් ඔෆ් වගේ දිලීර්නාශකත් භාවිත කරන්න පුළුවන්. සාමාන්‍යයෙන් ඇස්සතියක් වැඩි දවස් වලට ඔයාලට මෙතනින් බලා ගන්න පුළුවන්. මෙතන තියෙනවා මේ දිලීර්නාශක යොදන්න පුළුවන් භෝග වගාවන් මිරිස් තක්කාලි අර්තාපල් වගේ දේවල්ට අපි දෙන්න පුළුවන්. මේක අපි තියලා තියෙන මිරිස් නිසා අපි මේක භාවිත කරනවා. ඔයාලට පහලින් බලා ගන්න පුළුවන් මේකේ ගාන. මේක රුපියල් 500ක් වගේ වුණා සාමාන්‍යයෙන් ග්‍රෑම් 50 පැකට් එකක්. ඊට වැඩි බරක් වුණ පැකට් එකක් ඔයාලට මිලදී ගන්න පුළුවන් වෙනද පොලෙන්.
මම මේ ඔයාලට මේක කියන්නේ සාමාන්‍ය ලීටර 16ක බෙහෙත් ටැංකියකින් වගේ ඔයාලා බෙහෙත් යොදනවා නම් තමයි මම මේක ඔයාලට කියන්නේ. අපි ගත්තා මේ කැප්ටන් දිරනාශකයෙන් ග්‍රෑම් 12 දැන් ලීටර 16ක දී කරා. මේ පැකට් එකේ තියෙන්නේ ග්‍රෑම් 12ක් දැන් ලීටර 10ක කියලා. 16ක් වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. හරි දැන් අපි මේ හදාගත් මිශ්‍රණය අපි ස්ප්‍රේ කරනකොට දැනගන්න ඕන කරුණක් තමයි පත්‍ර වලට වගේම කඳ දිගේ මූල පද්ධතියට යන විදිහට මේක ස්ප්‍රේ කරන්න ඕන අනිවාර්යයි. මොකද මේ වගේ සාමාන්‍ය වැස්සක වැඩි කාලයක ලෙඩ පටන් ගන්න මුලේ ඉඳන්. දියමලං කණේක උනත් පටන් ගන්න මුලේ. ඒ නිසා අපි දැනගන්න ඕන ප්‍රධාන දෙයක් තමයි කඳ දිගේ යන විදිහට මේ බෙහෙත ස්ප්‍රේ කරන්න ඕන. හොඳයි දැන් අපි බලමු අපේ වගවට අපි කොහොමද මේක යොදන්නේ කියලා. ඒකත් එක්කම මම අද වීඩියෝ එක නවත්තනවා. ඔයාලට දැනගන්න මොකක් හරි දෙයක් තියෙනවා නම් අපේ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් විදියට දාන්න. ඒ වගේම වීඩියෝ එක හොඳයි නම් තව කෙනෙක්ට බලන්න, ෂෙයා කරන්න, ලයික් කරන්න. සබ්ස්ක්‍රයිබ් නොකරපු කෙනෙක් ඉන්නවා නම් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් අපි ආයෙ දවසක හම්බෙමු.